තෙරුවන් සරණයි. කඩවර සෝන්කාලි දේවාලයේ මේ මාසේ 28 වන බදාදා අද උදෑසන සුපුරුදු ආකාර රාජකාරී සිදු කරා සවස් වරුවේ ආකාර රාජකාරී සිදු කරන්නට තියෙනවා. මේ දේවල් හරි වෙනස් කියලා මම සෑම දිනක් කරේකම කියන්නේ හරි වෙනස් කඩවර සෝන්කාලි දේවාලය. මේක රාජකාරී කරන විදිහක් තියෙනවා. ඉතින් ඒ නිසා මට දවසට දුරකථන නැපතුම් විශාල ප්‍රමාණයක් එනවා. ඒ වගේම තමයි දේවලටත් එනවා. ඒ එන සැනින් මට ශාස්ත්‍ර මං සිදු කරන්නේ අමනාප වෙන්න එපා, තරහ වෙන්න එපා. ඒ නිසා ඔයාලා කලින් මට කතා කරලා දවසක් වෙලාවක් වෙන් කරගන්න. මම නිතර දේවල ඉන්නෙත් නැහැ, රැඳී සිටින්නේ නැහැ. මොකද භූමි පරීක්ෂාවට එනවා, ලෙඩ දුක් හැදුණු දරුවන්ට වෙදකම් කරන්නට යනවා. ඒ නිසා මම නිතර මේ දේවල් රැඳෙන්නේ නැහැ. ඒ වගේම තමයි දුරකථන නැමතුම් පිටරටවල ඉන්න දරුවෝ ගන්නවා, ලංකාව විවිධ පළාත්වල දරුවෝ ගන්නවා. ඒ ගත්තට මට ඔයාලට ඒ කියන සැනින් සාත්‍ර කියන්නේ සිදු කරන්නේ නැහැ. සෑම දිනක් කරකම උදෑසන බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවද, බෝධින් වහන්සේට ඒ ආකාර පුද සත්කාර, රහතන් වහන්සේලාට ඒ ආකාර පුද පූජා, ඒ වගේම තමයි මාගේ දේව සභාවට පුද පූජා, මාගේ සංඝපතන් බහිර දේවතන්ගේ පුද පූජා, මාගේ කඩවරප්පච්චි අම්මා සෝන්කාලි මෑණිය ඇතුළු මාගේ යක්ෂ දේව සභාවට පුද පූජා, මේ ගමට අධිපති දේවතුන් වහන්සේට ඒ ආකාර පුද පූජා තබලා බුදුන් වැඳ ඒ ආකාර දේව ආරාධනා කරයි රාජකාරී සිදු කරන්නේ. යහනට ඒ ආකාර පින් දුන්නාම අය කිසිම රාජකාරියක් සිදු කරන්නේ නැහැ. ඒ ආකාරය මා රාජකාරී කරන විදිය, ඒ ආකාරය. ඒ නිසා අමනාප වෙන්න එපා, තරහ වෙන්න එපා. මේක දේවාල කඩයක් නොවේ. ඒ නිසා රාජකාරී කරන විදියක් තියෙනවා. ඒ විදිය රාජකාරී කරගන්නට එන්ට සහ කතා කරලා මම ඔබට අවශ්‍ය රාජකාරී සිදු කර දෙනවා. හොඳින් හෝ නරකින්. ඒකයි කඩබර සෝන්කාලි දේවාලයේ වෙනස. ඉතින් ඒ නිසා අමනාප වෙන්න එපා, තරහ වෙන්න එපා. ඒ විදිහට රාජකාරී කරන්නට මට කතා කරන්නට එන සීල දරුවන්ට කඩවර අප්පච්චි අම්මා සෝන්කාලි මෑණි වහන්සේගේ පිහිටයි.